Welcome back to my YouTube channel. අපි අද කතා කරන්න යන්නේ FlySky i6X transmitter එක ගැන. මේක 6 channel transmitter එක. අපි මේක unbox කරගෙන බලමු. මේ තියෙන අපේ FlySky i6X transmitter එක. අපිට මුලින්ම හම්බෙලා තියෙනවා ප්‍රෝග්‍රෑම් කරන්න එහෙම වුණොත් ඒ කේබල් එක. මේ තියෙන ඒ කේබල් එක අපි එක පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට හම්බෙලා තියෙනවා අපේ ට්‍රාන්ස්මීටර් එක. අපි ඒක එළියට අරගෙන බලමු. මේ තමයි අපේ FlySky i6X transmitter එක. ඊට පස්සේ අපිට තව හම්බෙලා තියෙනවා මේකට හම්බෙන රිසීවර් එක FXIA6B රිසීවර් එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. අපි ඒක එළියට අරගෙන බලමු. අපිට තව බයින්ඩින් කේබල් එක හම්බෙලා තියෙනවා. මේ තියෙන අපේ බයින්ඩින් කේබල් එක. ඊට පස්සේ අපිට තව හම්බෙලා තියෙනවා ස්ටිකර්ස් ටික. මේ තියෙන අපිට හම්බෙලා තියෙන ස්ටිකර්ස් ටික. මේක ස්ටිකර්ස් කියන්නේ මේක අර මෙන්න මේ තියෙන මෙන්න මේ ටික ගැලවුණාම ගන්න තියෙන්නේ. අපි ඒ ටිකත් පැත්තකින් තියාගමු. මේ තමයි FlySky i6X transmitter එකයි FlySky ia6B receiver එකයි. මේ FlySky i6X transmitter එක තමයි මේ receiver එක හම්බෙන්නේ. FlySky i6 transmitter හම්බෙන්නේ FXIA6 receiver එකද කොහෙද මට ඒක හරියට මතක නැහැ. මේ තමයි FlySky i6X transmitter එක. මේකේ අර FlySky i6 transmitter එකේ වෙනස මට හිතෙන විදිහට receiver එක ඒ මේ 6 FlySky i6 transmitter එකේම අලුත් එක තමයි FlySky i6X transmitter එක. අපිට මේකට බැටරි කෑලි 4ක් දාන්න තියෙනවා. අපි ඒ ටික දාගෙන බලමු. මෙන්න මේ විදිහට තමයි අපේ FlySky i6X transmitter එක ඔන්න එන්නේ. අපි දැන් receiver එකටත් power එක දීලා check කරගෙන බලමු. මම receiver එකට power එක දෙන්න පාවිච්චි කරනවා ESC එකක්. ESC එක E3S lipo battery එකයි. හරි දැන් අපේ receiver එකට අපි power එක දෙමු. මුලින්ම අපි receiver එක bind කරගන්න ඕනේ. මේ තියෙන අපේ binding cable එක. binding cable එක ගහන්න ඕනේ plug කරන්න ඕනේ මෙන්න මේ තියෙන මෙන්න මෙතනට. ඒක මෙන්න මේ විදිහට plug කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපේ ESC එකකින් එන වයර් එක
සාමාන්‍යයෙන් ESC එකෙන් ESC කියන්නේ brushless mode එක set වෙන්නේ තුන්වෙනි channel එකට. අපි ඒකත් මේ විදිහට plug කරගමු. අපි ඊට පස්සේ bind කරගද්දි තියෙන්නේ මෙන්න මේකේ power button එක උඩට ගන්න ගමන් මෙන්න මේ binding button එක ඔබාගෙන ඉන්න ගමන් power button එක උඩට කරන්න. එතකොට අපිට bind වෙනවා. මේක දැන් bind වුණා. ඊට පස්සේ binding cable එක ගලව ගන්න. ඊට පස්සේ අපි මේකට servo motor එක plug කරගෙන බලමු. අපි පළවෙනි channel එකට plug කරගමු. ඊට පස්සේ අපි AC එකට brushless mode එක set කරගමු. හරි මෙන්න මේ විදිහට මම බැටරිය ඒ ටික චුට්ටක් පැත්තකින් තියාගෙන මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි දැන් brushless mode එක මේ throttle එක උඩට කරද්දි තමයි වැඩ කරන්නේ. මෙන්න මේ විදිහට ඊට පස්සේ අපේ servo motor එක මෙන්න මේ විදිහට තමයි අපේ servo motor එක වැඩ කරන්නේ. ඊට පස්සේ අපි තවත් servo motor එකක් අරගෙන බලමු. අපි ඒක දෙවෙනි channel එකට plug කරගමු. මේ තියෙන අපේ දෙවෙනි channel එක, මේ පළවෙනි channel එක, මේ තියෙන පළවෙනි channel එක. මේ පළවෙනි channel එක, මේ දෙවෙනි channel එක, මේ තුන්වෙනි channel එක. ඊට පස්සේ අපි මේක පළවෙනි channel එකට ගහපු එක ගහලා උගෝ හතරවෙනි channel එකට ගහලා බලමු. මේ servo motor සුත් plug වෙන්නේ මේ කහ පාට වයර් එක. ඒ කියන්නේ signal wire එක උඩට හිටින විදියට. මෙන්න මේ විදියට තමයි servo motor එක plug වෙන්නේ. හරි. මේ තමයි මෙන්න මේ විදිය. අපේ හතරවෙනි channel එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපේ පස්වෙනි channel එක අපි මේක පස්වෙනි channel එක බලමු. මේ තියෙන අපේ පස්වෙනි channel එක මේ තියෙන. මේ තියෙන අපේ පස්වෙනි channel එක. ඊට පස්සේ අපේ හයවෙනි channel එක මේ තියෙන අපේ හයවෙනි channel එක. හරි අපේ මේ receiver එකට හම් වෙන්නේ channel 6යි. ඒ වුණාට අපේ transmit එකේ තව channel 4ක් තියෙනවා. එතකොට ඔක්කොම channel 10යි. අපි දැන් transmit එකේ settings වල පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඒකට මේ OK button එක තියෙන එක press කරගෙන හිටියම් මෙන්න මෙහෙම වැටෙනවා. ඊට පස්සේ ආයි settings වලට ගිහිල්ලා OK ඔබලා ඊපස්සේ මෙතන ඉතින් මෙන්න මේකෙන් ඕගලන්ට දැන් බලමු මේක මෙන්න මේකෙන් තමයි දැන් මේ servo motor එකක් එහෙම කොච්චර හැරෙනවද එන්නේ එක මේ වෙන්නේ. දැන් මේ
මේ සර්වෝ මෝටරේ බලමුකෝ. මේ මෙච්චරක් හැරෙනවා උපරිම. අපි දැන් මේකෙන් අඩු කරගමු. මේක අපේ කීවෙනි channel එකද? දෙවනි channel එක. අපි දෙවනි channel එකේ මේ ස්පීඩ් මේ හැරෙන වේගය මේක අඩු කරගමු. දැන් අපි මේක 150ට දාගත්තා. අපි අනිත් එක 150ට දාගමු. දැන් මේකත් අපි 150ට දාගමු. මේ විදිහට 150ට දාගන්න තියෙන්නේ. හරි දැන් ඕගලන්ට ස්ක්‍රීන් එක පේනවායි කියලා හිතනවා. අපි මේක 150ට දාගමු. හරි දැන් අපි කැන්සල් කියන එක ඔබලා තමයි මේක ඕකේ කරන්න තියෙන්නේ. කැන්සල් කියන එක ඔබාගෙන හිටියා. දැන් මේ චුට්ටයි හැරෙන්නේ. මෙන්න මේ විදිහට අපිට settings බලා ගන්න පුළුවන්. මෙන්න මේකෙන් තමයි අර කියපු විදිහටම මෙන්න මේකේ මෙන්න මේ විදිහට අපිට මේකේ කොච්චර 100 කොච්චර මේ වෙනවද හැරෙනවද කියලා බලලා කන්ට්‍රෝල් කරගත්තා. දැන් මේ අපි 150 මේ දෙවෙනි channel එක තියෙන. දෙවෙනි channel එකට තමයි මේ සර්වෝ මෝටරේ සෙට් වෙන්නේ. මේ දෙවෙනි channel එක. එන්න ඒකට දැන් අපි මේ 150 දාලා තීදි තමයි මේ ගානට හැරෙන්නේ. අපි දැන් මේක පොඩ්ඩක් වැඩි කරගෙන බලමු. අපි මේක 100 දාගමුකෝ. එතකොට මේ සර්වෝ මෝටරේ හැරෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේක 100ට 120 වෙනකන් දාගත්තා. මේ 120 වෙනකන් දාගත්තා. අපි දැන් 100ට දාගෙන බලමු. හරි ඊට පස්සේ අනිත් පැත්තත් අපි 100ට දාගමු. ඒක 120ට වෙනකන් දාගත්තා. අපි 100ට දාගමු. දැන් මේ බලන්න. හැරෙන ප්‍රමාණය වැඩි. එන්න මේ විදිහට අපිට settings වෙනස් කරගත්තා. දැන් ඒක අපිට ඕකේ කරනවා නම් ඒ කියන්නේ හරි සම්පූර්ණයෙන් මේ මේක ඕකේ කරගන්නවයි කියන්නේ මේකේ කැන්සල් බටන් එක ඔබාගෙන ඉන්න තියෙන්නේ. එතකොට ඕකේ වෙනවා. මේ දැන් ඕකේ වුණා. දැන් අපි ආයෙ ගිහලා බලමු. දැන් 100 තියෙනවා.
හරි අපි තව මේකේ තියෙනවා මේක ගාන්ට තියනවාද කියලා බලන්න. ගාන්ට සෙන්ටර් කරගන්න පුළුවන් මේකෙන්. මේ අපේ FlySky i6X transmit එක සාමාන්‍යයෙන් 16,000 17 අතර වගේ යනවා. FlySky i6 transmit එක 16,500ට එහෙමත් තියෙනවා. මම මේ FlySky i6X transmit එක නම් ගත්තේ 16,500යි. FlySky i6 transmit එක මං ගන්නකොට ඒ කඩේ නම් තිබුණා 15,500ට. සාමාන්‍යයෙන් FlySky i6 transmit එක 15,000 16,000 ඒ වගේ රේන්ජ් එක යනවා ගණන්. මේක 16,000 17,000 අතර රේන්ජ් එක යනවා. අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න.